ශාන්ති 2025 ජුනි 4 උදෑසන මුරලි බාබ්දාදා මදුබන්. අද මුරලි සාරය සුමිහිරි දරුවනි ශ්‍රීමත්තල පදනමට අනුව ඔබ දැන් නිහඬතාවයේ ගැඹුරටම යමින් සිටී. පියාගෙන් ඔබ සාමයේ උරුමය ලබා ගනී. සාමය තුල සෑම දෙයක්ම අන්තර්ගතයි. අද ප්‍රශ්නය අලුත් ලොව ස්ථාපනය වන්නේ ප්‍රධාන පදන කුමන ප්‍රධානතම පදනමක්ද? පිළිතුර බාබාගේ පාරිශුද්ධත්වය. අලුත් ලොව ස්ථාපනය කිරීම සඳහා පරමාත්ම පියා බ්‍රහ්මාගේ ශරීරය තුළට පැමිණෙන විට ඔබ සහෝදර සහෝදරියන් වෙයි. ගැහැණු සහ පිරිමි පිළිබඳ සෑම අවධානයක්ම අවසන් වෙයි. මෙම අවසාන උත්පත්තියේදී පාරිශුද්ධ වූ විට ඔබ පාරිශුද්ධ ලොවෙහි අධිපතියන් බවට පත් වෙයි. සහෝදර සහෝදරයන් ලෙසින් එකට ජීවත් වන බවත් දුර්ගුණ පිළිබඳ දෘෂ්ටියක් ඇති නොකරන බවත් එකිනෙකාගේ අවධානය යොමු කරමින් ඉදිරියට යන බවත් ඔබ තමන්ට පොරොන්දු වෙයි. ගීතය අවදිවන්න මනාලියනි අවදිවන්න නව අරුණෝදය ළඟ ළඟම ඇත. ඕම් ශාන්ති. ඔය සුමිහිරි ආධ්‍යාත්මික දරුවන් ගීතය ඇසූ විට සදර්ශන චක්‍ර ඔබගේ බුද්ධිෙහි භ්‍රමණය විය. පියාටද සදර්ශන චක්‍රධාරීයයි කියයි. මන්ද ලොවෙහි මුල මැද සහ අවසානයේ පිළිබඳ දැනුම තිබීම යනු සදර්ශන චක්‍රධාරී වීමය. පියා හැරුණුකොට වෙන කිසිවෙකුට මෙම දේවල් විස්තර කළ නොහැක. බ්‍රාහ්මීවරුන් ඔබට සෑම දෙයක්ම සදා පවතින්නේ නිශ්ශබ්දතාවය මතය. සෑම මිනිසෙක්ම ඔහුට සාමය ලබා දෙන්නායයි කියයි. හේ සාමය ලබා දෙන්නා. සාමය ලබා දෙන්නේ කවුරුන්ද කියාවත් අපව සාම දේශයට රැගෙන යන්නේ කවුරුන් විසින්ද කියාවත් කිසිවකු නොදනී. ඔය දරුවන් පමණයි මේ දන්නේ. බ්‍රාහ්මීවරුන් වන ඔය දරුවන් පමණයි සදර්ශන චක්‍රධාරී වන්නේ. දෙවි දේවතාවන්ට සදර්ශන චක්‍රධාරීයයි කිව නොහැක. එහි දහවල සහ රාත්‍රියමෙන් වෙනසක් ඇත. ඔය සෑම දරුවෙක්ම අංක පිළිවෙලට අනුව උත්සාහ දරන තරමට සදර්ශන චක්‍රධාරියෙකි. ප්‍රධානතම දේ වන්නේ පියා ස්මරණය කිරීමයි. පියා ස්මරණය කිරීම යනු තම සාමයේ උරුමය හිමි කර ගැනීමයි. සාමය තුල සෑම දෙයක්ම අඩංගු වී ඇත. ඔබගේ ආයුෂ වැඩි වෙන අතර ඔබගේ ශරීරය ලෙඩ රෝගවලින් නිදහස් වෙයි. පියා හැරුණුකොට අන් කිසිවෙකුට ඔබව සදර්ශන චක්‍රධාරී කළ නොහැක. මේ වන්නේ ජීවයයි. පියාද මේ වන්නේය. මන්ද ලොවෙහි මුල මැද සහ අවසානයේ පිළිබඳ දැනුම ඔහු තුල තිබෙන නිසා. තවද දැන් නවලොව ස්ථාපනය වීම පවතින බව ඔබ ගීතෙහි ඇසුවේය. මෙම ගීත ලියා ඇත්තේ මිනිසෙන්ය. පියා මෙතන අසුන්ගෙන ඒ හැම එකකම සාරය ඔබට විස්තර කර දෙයි. ඔහු සෑම ජීවියෙකුගේම පියායි. එබැවින් දරුවන් සෑම සහෝදර සහෝදරියන්ය. පියා නවලව නිර්මාණය කරන විට ඔබ ප්‍රජාපිතා බ්‍රහ්මා මාර්ගයෙන් සහෝදර සහෝදරියන් වෙයි. ඔබ සෑම කෙනෙක්ම බ්‍රහ්ම කුමාරයෙක් හෝ බ්‍රහ්ම කුමාරියකි. මේ ඔබගේ බුද්ධිය රැඳෙන විට ගැහැණු පිරිමි පිළිබඳ අවධානය ඉවත් වෙයි. අප ඇත්ත වශයෙන්ම සහෝදරයන් බව මිනිසයන්ට නොහැටෙයි. ඉන්පසු පියා නිමවම නිර්මාණය කරන විට අප සහෝදර සහෝදරයන් වී අපරාධකාර දෘෂ්ටි අවසන් වෙයි. අහෝ පාරිශුද්ධත්වයට පත් කරවන්නා පැමිණෙන්න කියමින් අප ඇඳ ගැසූ බවද පියා අපට මතක් කර දෙයි. දැන් මා පැමිණ ඇති බැවින් මා ඔබට මෙම අවසන් උපදේදී පාරිශුද්ධව හිඳින ලෙස කියා සිටිමි. ඔබ එවිට පාරිශුද්ධ ලොවෙහි අධිපතියන් බවට පත් වෙයි. ඔය දරුවන් බ්‍රාහ්මීවරුන් බැවින්
ඔබගේ ප්‍රදර්ශන පින්තූර සෑම නිවසකම තිබිය යුතුයි. මෙම පින්තූර අනිවාර්යයෙන්ම ඔබගේ නිවසල තිබිය යුතුයි. මෙම පින්තූර භාවිතා කරමින් විස්තර කිරීම ඉතා පහසුයි. උපත් 84 චක්‍රය ඔබගේ බුද්ධිහි ඇත. හොඳයි. ඔබ වෙතට ගුරුවරයෙක් එවිය හැක. ඇයට පැමිණ සේවය කොට නැවත පිටත් ය හැක. ඔබට ප්‍රදර්ශනයක් සකස් කළ හැක. භක්ති මාර්ගයේ කෙනෙක් ක්‍රිෂ්ණාට වන්දනාමාන කරන අයුරු හෝ කිසිම මන්ත්‍රයක් හෝ නොදන්නා විට ඔහු බ්‍රාහ්මණ පූජකයෙකුට පැමිණෙන ලෙස ආරාධනා කරයි. ඔහු දිනපතා පැමිණ කුමක් හෝ වත්පිළිවෙතක් පවත්වයි. ඔබටද කෙනෙකුට ආරාධනා කළ හැක. ඇත්ත වශයෙන්ම මෙම දැනුම ඉතා පහසුයි. පියාලුව නිර්මාණය කරන්නට ඇත්තේ ප්‍රජාපිතා බ්‍රහ්මා මාර්ගයෙනි. එබැවින් බ්‍රහ්ම කුමරුන් හා කුමාරියන් සහෝදර සහෝදරයන් බවට පත්වන්නට ඇත. ඔබ සහෝදර සහෝදරයන් ලෙසින් එකට ජීවත් වන බවත් දුර්ගුණයේ දෘෂ්ටියක් ඇති නොකරන බවත් දෙදෙනාම පොරොන්දු වෙයි. ඔබ එකිනෙකාට අවධානයෙන් සිට ලෙස මතක් කරමින් ඉදිරියට යයි. ප්‍රධානතම දේ වන්නේ ස්මරණ වන්දනාවේ යෙදීමය. එම මිනිසුන් විද්‍යාවේ බලෙන් ඉහළට යාමට බොහෝ වෙහෙසෙති. කෙසේ වෙතත් එම ඉහළ ලෝකයක් නොමැත. එයට විද්‍යාවේ පතරටම යාමයයි කියයි. ඔබ දැන් ශ්‍රීමත්වලට අනුව නිශ්ශබ්දතාවයේ පතුරටම යයි. ඔවුන්ට විද්‍යාව ඇති අතර ඔබට නිශ්ශබ්දතාවය ඇත. ජීවාත්මයන් වන ඔබ නිශ්ශබ්දතාවයේ ප්‍රතිරූපයන් බව ඔය දරුවන් දනි. ශරීර ගන්න ඔබගේ කොටස රඟපෑමට පමණයි. කිසි කෙනෙකුට ක්‍රියාවන්නේ නොයේදී ජීවත් විය නොහැක. පියා පවසන්නේ තමන්නෙම ශරීරයෙන් වෙන් වූ ජීවයක් ලෙස සලකා පියාව ස්මරණය කරන්න. එවිට ඔබගේ පාප දුරු වෙයි. මේ ඉතා පහසුයි. මේ මගේ භක්තිකයන්ට ශිව වන්දනාමාන කරන්නන්ට වැඩි වශයෙන්ම විස්තර කර දෙන්න. සැමට වඩා උසස් වන්දනාව ශිව වන්දනාවයි. මන්ද සැමටම විමුක්තිය ලබා දෙන්නේ හුයි. පියා පැමිණ ඇති බවත් අප සෑම ඔහු සමග රැගෙන යන බවත් ඔය දරුවන් දැන් දන්නවා. නාටකයට අනුව නිවැරදි වේලාවට අපි අපේ කර්මතීත තත්ත්වයටපත් වෙයි. එවිට විනාශය සිදු වෙයි. ජීවාත්මයන් වන අප සතෝපදාන වීම සඳහා බොහෝ උත්සාහ දැරිය යුතුයි. අප පියාගේ සීමත් අනුගමනය කළ යුතුයි. ගීතාවට ශ්‍රීමද් භගවත් ගීතාවයයි කියයි. මෙය මහත් ප්‍රශංසාවකි. දේව දේවතාන් ගැන ගායන ප්‍රශංසා නම් ඕන් ගුණ ධර්ම වලින් පරිපූර්ණ බවත් දුර්ගුණ සම්පූර්ණයෙන්ම දුරු කර ඇති බවත්ය. පියාම පැමිණ අප සම්පූර්ණයෙන්ම පාරිශුද්ධ කරයි. ලෝ සම්පූර්ණයෙන්ම අපවිත්‍ර විටයි පියා පැමිණ ලෝ සම්පූර්ණයෙන්ම පාරිශුද්ධත්වයට පත් කරන්නේ. සෑම කෙනෙක්ම ඔවුන් දෙවියන්ගේ දරුවන් බව පවසයි. එබැවින් අනිවාර්යයෙන්ම දෙව්ලොවේ උරුමය තිබිය යුතුයි. මනුෂ්‍ය ප්‍රජාගේ පියා ප්‍රජාපිතා බ්‍රහ්මාගේ මාර්ගයෙන් අප දැන් සහෝදර සහෝදරයන් බවට පත් වී ඇත. පියා පසුගිය චක්‍රයේද පැමුණි. මේ නිසයි ශිව ජයන්තිය සමරන්නේ. ඔබ අනිවාර්යයෙන්ම ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් වන්නට ඇති. බාබා අපි සහකරුවන් ලෙස එකට ජීවත් වී පාරිශුද්ධ ජීවිතයක් ගත කරන්නෙමු කියා ඔබ පියාට පොරොන්දු වෙයි. අපි ඔබගේ උපදෙස් අනුගමනය කරන්නෙමු. මේ විශාල දෙයක් නොවේ. මේ දැන් ඔබගේ අවසාන උපතයි. මෙම මරණයේ ලෝකයේ දැන් නිමා වන්නට යයි. ඔබ දැන් නුවණැත්තන් බවට පත් ඇත. යම් කෙනෙක් Taman දෙවියන් යයි කියා සිටින්නේ නම් දෙවියන් සැමටම විමුක්තිය ලබා දෙන්නාය. එම කෙනා කෙසේද මෙසේ කියන්නේ යයි ඔබට කිව හැකියි. කෙසේ වෙතත් මේ නාටකයේ ක්‍රීඩාවක් බව ඔබට වැටහි. පියා ඔබ සදර්ශන චක්‍රධාරීන් බවට පත් කරන්නේය. පියා පවසන්නේ සේවයේ නිරත වී සිටින්න කියාය. සෑම නිවසකම ප්‍රදර්ශනයක් ආරම්භ කරන්න. මීට වඩා උසස් පුණ්‍ය කර්මයක් නැත.
පියා වෙත යන මාර්ගය පෙන්වුම් කර දීමට වඩා උසස් තවත් පුණ්‍ය කර්මයක් නොමැත. පියා පවසන්නේ මා පමණක් ස්මරණය කරන්න. එවිට ඔබගේ පාප දුරු වේවි. මේ නිසා ඔබ පියාට අඬ ගැසුවේ අහෝ පාරිශුද්ධතර පමුණවන්නා විමුක්තිය ලබා දෙන්නා මඟ පෙන්වන්නා පැමිණෙන්න. පාණ්ඩවයන් ලෙසින් සිහිපත් කරන්නේ ඔබලාවයි. පියා මඟ පෙන්වන්නාය. ඔහු සෑම ජීවාත්මයක්ම ආපසු ගෙන යයි. එම මඟ පෙන්වන්නන් භෞතික වන අතර මෙම කෙනා ආධ්‍යාත්මික මඟ පෙන්වන්නාය. ඒවා භෞතික වන්දනා ගමන් වන අතර මේ ආධ්‍යාත්මික වන්දනා ගමනකි. සරණම යුගයේදී භක්ති මාර්ගයේ භෞතික වන්දනා ගමන් නොඇත. එෙහිදී ඔබ පිදුම් ලබන්නට සුදුසුයි. පියා දැන් ඔබ බොහෝසේ නුවණැත්තන් බවට පත් කරවයි. එබැවින් ඔබ පියාගේ උපදෙස් අනුගමනය කළ යුතුයි. එසේ නොවේද? යම්කිසි සැකයක් ආදිය තිබේ නම් ඔබ ඇසිය යුතුයි. පියා කියන්නේ සුවිහිරි දරුවනි ජීවව දහනට පත්වන්න කියාය. තමන් ජීවයන් ලෙස සලකා පියා ස්මරණය කරන්න. ඔබ මගේ සෙනෙහබර දරුවන් නොවේද? ඔබ චක්‍රයෙන් භාගයක්ම මගේ පෙම්බරයන් වී සිටියේය. එකම කෙනාට නම් බොහොමයක් තිබේ. බොහෝ නම් දී තිබෙන අතර දේවාල බොහොමයක් ගොඩ නගා ඇත. කෙසේ වෙතත් මම එක් අයෙක් පමණයි. මගේ නම ශිවාය. මම වසර 5000කට පෙර ಭಾರತයට පැමිණ ඔය දරුවන් හදාගත්තේය. මම දැන් නැවත වතාවක් ඔබ හදාගන්නෙමි. ඔබ බ්‍රහ්මාගේ දරුවන් නිසා ඔබ මුණුබුරන් සහ මිනිබිරියන්ද වන්නේය. මේදී උරුමයකට හිමිකම් ලබන්නේ ජීවයයි. මේදී සහෝදරයෙක් හෝ සහෝදරියක් වීමේ ප්‍රශ්නයක් නැත. ඉගෙනගෙන උරුමයක් හිමි කරගන්නේ ජීවයයි. මේ සඳහා සෑම දිනකටම අයිතියක් ඇත. මෙම පැරණි ලොවේ ඔය දරුවන්ට පෙන්න සෑම දෙයක්ම විනාශ වීමට යයි. ඇත්ත වශයෙන්ම මහා භාරත යුද්ධය ඇත. අසීමිත පියා ඔබගේ අසීමිත උරුමය ලබා දෙයි. ඔහු අපට අසීමිත දැනුම ලබා දෙයි. එබැවින් අසීමිත අත්හැරීමක්ද තිබිය යුතුයි. ඔබ දන්නවා චක්‍රයකට පෙරද පියා ඔබට රාජෝගා ඉගෙනූ බව. අශ්වයා බිරිඳන මෙම යාග හෝමය නිර්මාණය කර ඇත. එවිට රාජධානියට සරණම යුගයක් වූ අලුත් ලොවක් අනිවාර්යයෙන්ම අවශ්‍ය විය. පැරණි ලොව විනාශ විය. ඒ වසර 5000ක කාරණාවකි. මෙම යුද්ධයේ හට ගැනීම තුලිනුයි දෙව්ලොව දොරටු විවෘත වූයේ. පුවරුවක ලියන්න දෙව්ලොව දොරටු විවෘත අන්දම පැමිණ වටහා ගන්න. ඔබට විස්තර කළ නොහැකි නම් වෙනත් අයට පැමිණ විස්තර කරන ලෙස ආරාධනා කරන්න. එවිට ඔබගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වෙයි. ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් නොබ බ්‍රහ්මීන්වරුන් බොහෝ දෙනෙකු සිටී. උරුමය ලැබුණේ ශිව බාබාගෙනුයි. ඔහු සෑම දිනාගේම පියායි. ඔබ බ්‍රහ්මීන්වරුන්ගෙන් දෙවි දේවතාවුන් බවට පත්වන බව ඔබගේ බුද්ධියේ පැහැදිලිවම තබා ගන්න. අප දෙවි දේවතාවුන්ව සිට ඉන්පසු චක්‍රය වටා ගියේය. අප දැන් බ්‍රහ්මීන්වරුන් වී ඇති අතර ඉන්පසු විෂ්ණුගේ දේශයට යයි. මෙම දැනුම ඉතාම පහසුයි. එහෙත් කෝටි ගණනින් කිහිප දෙනයි මතුවන්නේ. ප්‍රදර්ශනවලට බොහෝ දෙනෙකු පැමිණියත් ඉන් මතුවන්නේ කිහිප දෙනෙකි. සමහරු නිකම් මේ වර්ණනා කොට එය බොහෝ හොඳ බව පවසා ඔවුන් එන බවද කියා යති. කලාතුරකින් කිහිප දෙනෙක් පමණයි පැමිණ දින 7 පාඨමාලාව හදාරන්නේ. කෙසේ වෙතත් දැන් දින 7ක් යනු කුමක්ද? ගීතාව දින 7ක් පුරා කියවනු ලැබේ. ඔබද දින 7ක් බතියක සිටිය යුතුයි. තමන් ජීවයක් ලෙස සලකා පියාව ස්මරණය කිරීමෙන් තමන් තුළින් සෑම අපද්‍රව්‍යයක්ම ඉවත් වෙයි. චක්‍ර භාගයක් පුරා ඔබ රැස් කළ ශරීර අවධානය නම් වූ අපවිත්‍ර රෝගය ඉවත් කළ යුතුයි. ජීව අවධානයට පත්වන්න. දින 7 පාඨමාලාව ලොකු දෙයක් නොවේ. සමහරුන්ට තත්පරයකින් ඊතලය පතිත වෙයි. අන්තිමයට පැමිණෙන අයට වේගයෙන් ඉදිරියට යා හැක.
ඔවුන් තරඟ කොට පියාගෙන් අනිවාර්යයෙන්ම උරුමය හිමි කර ගන්නා බව පවසයි. සමහර දෙනෙක් පැරණි අයටත් වඩා වේගයෙන් ඉදිරියට යයි. මන්ද ඔවුන්ට දැන් ඉතා හොඳ කලින් සකස් කරන ලද කරුණු දෙනු ලබන නිසා ප්‍රදර්ශනවලදී පින්තූර ආදී විස්තර කර දීම ඉතාමත්ම පහසුයි. ඔබට විස්තර කළ නොහැකි නම් සහෝදරියකට දිනපතා පැන විස්තර කර දෙන්න කියා ආරාධනා කරන්න. වසර 5000කට පෙර ලක්ෂ්මී හා නාරායණගේ රාජධානිය වූයේය. ඒ වසර 1250ක් පැවතුණි. ඒ බොහෝ සෙයින් කෙටි කතාවකි. අප දෙවි දේවතාවරුන් සිට පසුව සටන් කාමීන්ද ඉන්පසු වෙළඳුන්ද පසුව ශුද්‍රයින්ද විය. ජීවයක් වූ මම බ්‍රහ්මෙන් කෙනෙකු යෙමි. හම්සෝ මා සිටි අන්දමට මා නැවතපත් වෙමිහි තේරුම ඉතා නිවැරදිව විස්තර කර ඇත. විවිධතම බහුරූපී රූපයේ පින්තූරය ඇතත් එයින් බ්‍රහ්මීන් වරුන් සහ ශිව බාබා වෙත් කොට ඇත. එම පින්තූරයේ අර්ථ කිසි කෙනෙකුට වැටහෙන්නේ නැත. ඔය දරුවන් දැන් ස්මරණයේ සිටීම සඳහා උත්සාහ දැරිය යුතුයි. ඔබ තුළ සැකයක් නොතිබිය යුතුයි. ඔබට පාප ක්‍රියාවන් ජයගෙන උසස් තත්ත්වයක් හිමි කර ගැනීමට අවශ්‍ය නම් යම් කිසි දෙයක් සිදුවන්නේ මන්ද සහ කෙනෙක් යම් ක්‍රියාවන් කරන්නේ මන්ද යන සිතිවිලි ඇතිවීම නතර කළ යුතුයි. ඒ සෑම දෙයක්ම නවතා තමෝපදාන සිට සතෝපදාන වීමේ සිතිවිල්ල පමණක් ඇති කරගන්න. ඔබ පියාව ස්මරණය කරන තරමට ඒ තරමින් ඔබ පාපකාරී ක්‍රියාවන් ජයගෙන උසස් ස්ථානයකට හිමිකම් ලබයි. ඒ සමගම වැඩකට නැති දේවල්ට සවන් දී ඔබගේ ඔළුව නරක් කර නොගන්න. සැමටම වඩා වඩාත්ම වැදගත් වන්නේ ඔහුව අමතක නොකිරීමයි. කිසි කෙනෙක් සමගින් තම කාලය අපතේ නොහරින්න. ඔබගේ කාලය බොහෝසේ වටිනවා. කුණාටු වලට බිය නොවන්න. බොහෝ දුෂ්කරතා පැමිණෙන අතර පාඩුද සිදුවිය හැක. එහෙත් පියාගේ ස්මරණයේ සිටීමට කිසි විටක අමතක කරන්න එපා. මෙම ස්මරණය තුලිනුයි අප පාරිශුද්ධත්වයට විය යුත්තේ. අපගේ උත්සාහයෙන්ුයි අප උසස් ස්ථානයකට හිමිකම් ලබාගත යුත්තේ. මෙම මහලු පියා බොහෝ සෙයින් උසස් තත්ත්වයකට හිමිකම් ලබයි නම් ඔබ ඒ නොකරන්නේ මන්ද? මෙයයි කෙනමකි. ඔබට පොත්පත් ආදී අතර ගැනීමට උවමනාවක් නැත. මුළු කතාවම ඔබගේ බුද්ධිය තුළ ඇත. එය ඉතාමත්ම කෙටි කතාවකි. එය තත්පරයක සිදුවීමකි. ජීවන මුක්තිය ලැබෙන්නේ තත්පරයකදීය. ප්‍රධානම දේ වන්නේ පියා ස්මරණය කිරීමට. ඔබ ලෝභයේ අධිපතියන් බවට පත් කරන පියාව ඔබ අමතක කරයි. සෑම කෙනෙම රජ කෙනෙක් නොවන බව ඔබ කියයි. එහෙත් ඔබ සෑම කෙනෙක් ගැනම කනස්සල්ු වන්නේ කුමකටද? පාසලේදී සෑම කෙනෙකුම ශිෂ්‍යත්වයක් ලැබිය යුතු බවට ඔවුන් සැලකිලිමත් වෙනවාද? ඔවුන් නිකම්ම ඉගෙනුම ආරම්භ කරයි. සෑම කෙනෙකුගේම උත්සාහය අනුව ඔවුන් කුමන තත්ත්වයකට හිමිකම් ලබයිද කියා වටහා ගත හැක. අච්චා සුමිහිරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමුණු දරුවන්ට ඔබගේ මව පියා බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්ම පියාගෙන් ආධ්‍යාත්ම දරුවන්ට নমස්කාර. ආධ්‍යාත්ම දරුවන්ගෙන් ආධ්‍යාත්ම පියාට নমස්කාර. අද ධාරණයේ සඳහා සාරාංශය අංක 1. මෙම කාලේ ඊටාම වටිනා එකකි. අනවශ්‍ය දේවල් මත එය අපතේ නොහරින්න. මොන තරම් කුණාටු පැමිණියත් කුමන පාඩුවක් විඳින්න සිදුවත් පියාගේ ස්මරණයේ සිටින්න. අංක 2. තමෝපදාන සිට සතෝපදාන බවට පරිවර්තනය වීම පිළිබඳව පමණක් සිතන්න. වෙනින් කිසිම දෙයක් ගැන නොසිතන්න. හම්සෝ සෝහම් යන කෙටි කතාව වටහාගෙන නිවැරදිව විස්තර කරන්න. අද වරදානය සෙනෙහසේ ගිලී සිටීමේ අවදිය අත්විඳීමෙන්
ඔබ මායා ජයගත්තෙකු වී එමගින් මායා ඔබේ භක්තිවන්තයා කරවන්න. බාබය විස්තර කරනවා සෙනෙහසේ ගිලී සිටීමේ අවදියත් විඳීමට ඔබේ බොහෝ නම්බුරාම ඔබේ ගුණධර්මවල සැරසිලි ඔබේ බොහෝ ආකාරයේ සතුට ඔබේ ආධ්‍යාත්මික කුල්මත් බව නිර්මාණකරු හා නිර්මාණය පිළිබඳ කරුණු සහ ඔබේ ලැබීම් සියල්ල සිහියේ තබා ගන්න. ඔබ කැමති මාතෘකාවන් මත ගන්න. එවිට ඔබට සෙනෙහසේ ගිලී සිටීමේ අවදිය පහසුවෙන්ම අත්විඳිය හැකියි. එවිට ඔබ කිසිවිටකත් වෙනත් කිසිවෙකුගේ බලපෑමට හසු නොවනු ඇති අතර මායාද ඔබට ආචාර කරනු ඇත. මායා සංගමයේ පළමු භක්තිවන්තයා බවට පත්වනු ඇත. ඔබ දේව පුත්‍රයෙකු වශයෙන් මායා ජයගත්තෙකු වූ විට මායා ඔබේ භක්තිවන්තයා බවට පත්වනු ඇත. පාඨය ඔබගේ වචන සහ ක්‍රියාකාරකම් බ්‍රහ්ම බාබාගේ වට සමාන කරගන්න. එවිට ඔබට සැබෑ බ්‍රහ්මීන් වරෙකු යයි කියනු ලැබේ. ඔබගේ වචන සහ ක්‍රියාකාරකම් බ්‍රහ්ම බාබාගේ වට සමාන කරගන්න. එවිට ඔබට සැබෑ බ්‍රහ්මීන් වරෙකු යයි කියනු ලබයි. අව්‍යස් සංඥාව ජීව අවදාන ස්ථිතියේ රැඳී සිටීම පුහුණු කරන්න. අභ්‍යන්තරගත වන්න. නිරන්තර ස්මරණයේ සිටීමට ඇති පහසු මාර්ගය වන්නේ ඔබගේ ගෘහයේ සිටින අතර එපිට සිටීමේ ආකල්පයක් තිබීමයි. එපිට සිටීමේ ආකල්පයක් යනු ජීව අවදානයයි. ඔවුන්ගේ ජීව අවදාන ස්වરૂපය පවත්වා ගන්න අය නිරන්තරයෙන් නොබෙදිව සහ පියාට ආදරණීයව සිටී. කුමක් කළත් ඔවුන් යමක් කළ බවත් ඔවුන්ට නොදෙන අතර ඔවුන් ක්‍රීඩාවක් පමණක් කළ බව හැඟේ. ඔවුන්ගේ ආධ්‍යාත්ම දැස් සහ ආධ්‍යාත්ම පිළිරුව සෑම ජීවාත්මයකටම උත්සාහ නොදරාම තම ජීව අවදාන ස්වરૂපය දැකගත හැකි කැඩපතක් වෙයි. ඕම් ශාන්තිය.